අද තිබ පේපර් එකේ 2025 ඒඩල් පේපර් එකේ 11 වෙනි ගාන තමයි ඩිස්කස් කරන්න බැලුවේ. මේ ගාන ඇත්තටම බැලුවොත් එහෙම හොඳ ගානක්. ඒ කියන්නේ අර නෝමල් තියරි දන්න එක්කෙන්ට හදන්න පාර්ට් එකකුයි ඊට පස්සේ ටිකක් හිතලා හදන්න පාර්ට් එකකුයි දෙකක් තියෙනවා මේකේ. ඒ කොටසත් එහෙම මේ ගණන් ඔක්කොම වගේ එහෙම තිබ්බේ මම බැලුවා පේපර් එක. හරි අපි මේ පළවෙනි ගාන සාකච්ඡා කරලා බලමුකෝ. 11 වෙනි ගාන. එතකොට 11 වෙනි ගාන මුලින් කියනවා x කියන්නේ තාත්වික සංඛ්‍යාවක්ලු ඒ සඳහා තියනවලු fx කියලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. x වර්ග ඍණ 2k. හරි. එතකොට කියලා තියෙනවා k කියන්නේ තාත්වික සංඛ්‍යාව කියලා තියෙනවා. හරි. එතකොට fx සමානයි x වර්ග ඍණ 2kx ඍණ k වර්ග ඍණ 1නේ. දැන් කියනවා fx සමානයි බිඳුවට. මේක සමානයි බිඳුවට ශුන්‍ය නොවන තාත්වික හා ප්‍රභින්න මූල දෙකක් ඇති බව පෙන්නන්න. ඔයාලට මතක නම් මේ fx සමානයි බිඳුව කියන සමීකරණයකට තාත්වික හා ප්‍රභින්න මූල දෙකක් තියෙන නම් මොකද්ද වෙන්න ඕනේ? අපි ගන්න ඩෙල්ටා කියන කෙනා බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මේ ඩෙල්ටා කියන්නේ මොකද්ද? ඩෙල්ටා කියන්නේ මෙහෙම දැන් ax² bx c = 0 කියලා සමීකරණයක් තිබ්බොත් මේක ඩෙල්ටා සමාන වෙන්නේ b වර්ග ඍණ 4ac ට. එතකොට මෙන්න මෙයා බිඳුවට වඩා වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? තාත්වික ප්‍රභින්න මූල දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක බිඳුවට සම වුණොත් මොකද්ද වෙන්නේ? තාත්වික මූල එකක් තියෙනවා. ඊට පස්සේ මේක බිඳුවට වඩා අඩු වුණොත් මොකද්ද වෙන්නේ? තාත්වික මූල නැහැ. තාත්වික මූල නැත. හරි. දැන් අපිට පෙන්වන්න තියෙන එහෙනම් මෙයා බිඳුවට වඩා වැඩි කියලානේ. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. බිඳුවට වඩා වැඩි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් x වර්ග ඍණ 2kx ධන 1 ඍණ k වර්ග ධන k වර්ග ඍණ 1 කියන එක්කෙනාගේ b කියන්නේ කවුද? දැන් ඩෙල්ටා නේ අපි හොයන්නේ. ඩෙල්ටා වල b කියන්නේ කවුද? ඍණ 2යි කියන්නේ. එයාගේ වර්ගය. ඇයි? b වර්ග ඍණ 4යි සිනේ ඩෙල්ටා කියන්නේ. හරි. එයාගේ වර්ගය මොකද්ද? ඍණ 2kk ගේ වර්ගය ඍණ 4යි a කියන්නේ 1යි c කියන්නේ ඍණ k වර්ගය ඍණ 1යි. හරි. ඒතර එනමඩ 4යි k වර්ගය ඍණ මේ ඍණත් එළියට ගත්තම ධන වෙනවා 4යි k වර්ගය ධන 1යි කියලා. දැන් මේක සුළු කරාම මට එනවා 8යි k වර්ගය ධන 4යි කියලා. අපි දන්නවා k වර්ගය කියන කෙනා කොහොමත් බං බිඳුවට වඩා වැඩිනේ. නේ? බිඳුවට වඩා වැඩි හරි k කියන කෙනා එක්ක බිඳුවක් වෙන්න පුළුවන්. හරි. එතකොට මෙයා කොහොමත් එක්ක බිඳුව හරි මෙයා ධන හරි වෙන්න පුළුවන්. මෙයා අනිවාර්යෙන් ධන 4ක් නේ තියෙන්නේ. ඒතර මේ දෙකම එකතු වුණාම අපිට පේනවා මෙයා බිඳුවක් වුණත් එයාට 4ක් එකතු වුණාම ධනාගයක් එන්නේ. එහෙනම් බිඳුවට වඩා වැඩි අගයක් එන්නේ නේ. එහෙනම් ඩෙල්ටා බිඳුවට වඩා වැඩි. therefore අපිට කියන්න පුළුවන් මොකද්ද? fx සමානයි බිඳුවට තාත්වික ප්‍රභින්න මූල දෙකක් පවතී. ඔන්න එහෙනම් අපි පළවෙනි කොටස හදලා ඉවරයි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා ඇල්ෆා හා බීටා යනු fx සමානයි බිඳුවෙහි මූලයයි ද r සමාන 1/2යි ඇල්ෆා හා s සමාන 1/2යි බීටා ද ගනිමු. r හා s මූල ලෙස ඇති වර්ග සමීකරණය ඕක බව පෙන්වන්නලු. හරි. එතකොට දැන් fx සමානයි බිඳුවට තාත්වික මූල දෙකක් පවතී කියලා අපි හොයාගත්තනේ. අන්න ඒ දෙක ඇල්ෆා බීටා කියලා හිතන්නලු. එතකොට අපි දේවල් ටිකක් ඉගෙන ගන්නවා. මෙහෙම තාත්වික මූල දෙකක් තියෙන. කියන්නේ මූල දෙක මෙහෙම ඇල්ෆා හා බීටා නම් ඇල්ෆා ධන බීටාට අගයකුයි ඇල්ෆා ඍණ බීටාට අගයකුයි අපි ඇල්ෆා බීටාට අගයකුයි අපි හොයා ගන්නවා. හරි. මොකක්ද ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා එකක් තිබ්බොත් ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීම a ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a ට. හරිද? එතකොට තව දෙයක් අපි මේකෙදි අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. අපිට මේ සමීකරණයක් මෙහෙම මේ මූල දෙක කියන්නේ මූලවල එකතුවයි ගුණිතය දුන්නාම සමීකරණයක් ලියා ගන්න පුළුවන් මේ fx කියන සමීකරණය. ඒ කියන්නේ මේ දෙක මූලවන සමීකරණය අපිට ලියා ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ? x වර්ග ඍණ මූලවල එකතුව x ධන මූලවල ගුණිතය කියලා. සමානයි බිඳුව කියලා. හරි? මේකත් අපි දැනන් ඉන්න ඕනේ දැන් මේක හදන්න. එතකොට දැන් අපිට කියන්නේ මේක නෙවෙයි r ධන s r සහ s කියන මූල තියෙන සමීකරණ තමයි හොයන්න කියන්නේ. එතකොට r සහ s මූල තියෙන සමීකරණ හොයන්න අපි මූලවල එකතුවයි මූලවල ගුණිතය හොයන් හිටියන් හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලා හොයාගමු මූලවල එකතුව. මූලවල එකතුව සමානයි r ධන s නේ. එතකොට r කියන්නේ 1/2යි ඇල්ෆා ධන s කියන්නේ 1/2යි බීටා. එතකොට ඔය දීලා තියෙන දෙයක්. හොඳේ. එතකොට මට මේක 2යි ඇල්ෆා බීටා පොදු සාධක ගත්තාම මට එනවා මෙතනින් බීටා ධන ඇල්ෆා කියලා. දැන් අපි ඇල්ෆා ධන බීටා දන්නවනේ. මොකද්ද?
මේ තියෙන්නේ ඍණ b බෙදීම. ඒතකොට දැන් මේකේ ඍණ b බෙදීම නෙවෙයි මේ x වර්ග ධන bx ධන c නේ. මේක විදිහට b කියන්නේ කවුද? 2 ඍණ 2යි. එහෙනම් ඍණ b බෙදීම කියන්නේ 2k බෙදීම 1. හරි? මේක සමාන වෙන්නේ 2k බෙදීම 1. ඒ ඍණ ධන වෙනවනේ. c බෙදීම 1 කොහොමද එන්නේ? ඍණ k වර්ග ඍණ 1 බෙදීම 1. එහෙනම් ඍණ එළියට ගත්තොත් k වර්ග ධන 1 බෙදීම 1. බෙදීම 1 අයින් කරන්න පුළුවන් නේ. බෙදීම 1 වැඩක් නැහැ නේ අපිට. ඔන්න ඔහොමයි එන්නේ. එතකොට ඇල්ෆා ධන බීටා කියන්නේ කීයද? 2k 2 ඇල්ෆා බීටා කියන්නේ ඍණ 2 k වර්ග ධන 1. ඔන්න මූලවල එකතුව අපි හොයාගත්තා. දැන් මූලවල ගුණිතය හොයාගන්න ඕනේ. මූලවල ගුණිතය කියන්නේ ඇල්ෆා බීටානේ. ඇල්ෆා බීටා නෙවෙයි දැන් මේක නම් rs නේ. මූලවල ගුණිතය සමානයි r.s. r.s කියන්නේ 1යට 2යි ඇල්ෆා ඩොට් 1යට 2යි බීටා. එතකොට එනවා අපිට මොකද්ද? 1යට 4යි ඇල්ෆා බීටා කියලා. එතකොට 1යට 4යි ඇල්ෆා බීටා කියන්නේ කවුද? c බෙදීම. එහෙම නැත්නම් ඍණ k වර්ග ධන 1යි කියලා අපි හොයාගත්තා. එහෙනම් ඍණ එක එළියට තිබ්බොත් එහෙනම් මෙන්න මෙහෙම k වර්ග ධන 1යි කියලා අපිට එනවා. ලස්සනට. දැන් අපි දන්නවා r හා s මූලවන වර්ගජ සමීකරණය hx යයි ගනිමු අපි. හරි? hx යයි ගනිමු. එතකොට අපිට hx ලියන්න පුළුවන් කොහොමද? x වර්ග ඍණ මූලවල එකතු වතාවක් x ධන මූලවල ගුණිතය කියලා. සමානයි බිඳුව කියලා. හරි? එතකොට x වර්ග ර්ණ මූලවල එකතුව කියන්නේ 2k ඍණ ධන වෙනවනේ. මෙතන ධන වෙනවා. දෙකට දෙක කපලා දාන්න පුළුවන් නේ. මෙතන දෙකට දෙක කපලා දාන්න පුළුවන්. එතකොට ධන k එතන k වර්ග ධන 1යි x ඊට පස්සේ ධන මූලවල ගුණිතය ඍණ 1 බෙදීම. එහි මෙතන ඍණ කැලක් තියෙනවනේ මේ. ඍණ 1 බෙදීම 4 වතාවක් k වර්ග ධන 1 සමානයි බිඳුව කියලා කියන්න පුළුවන්. මම දැන් ඔක්කොම 4 වතාවක් k වර්ග ධන 1කින් ගුණ කරන් යනවා. එතකොට මට එනවා 4 වතාවක් k වර්ග ධන 1යි x වර්ගය ධන 4යි kx ඍණ 1 සමානයි බිඳුවයි කියලා. ඕක නේද පෙන්වන්න තිබ්බේ? ඔව් අපිට ඒක තමයි පෙන්වන්න දෙන්නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ තව එකක් කියනවා. r ඍණ s ගේ මාපාංකය සමානයි 2k වර්ග ධන 1 වර්ගමූලයේ බෙදීම k වර්ග ධන 1 කියලා පෙන්වන්නලු. r ඍණ s ගේ මාපාංකය. ඒ කියන්නේ මොකද්ද? r ඍණ s ගේ මාපාංකය r ඍණ s ගේ මාපාංකය. එතකොට අපි මේකට දෙයක් දැනන් ඉන්න ඕනේ. r ඍණ s ගේ මාපාංකයේ වර්ගය සමානයි. මේක තමයි මාපාංකය තමයි අහන්නේ. ඒනට r ඍණ s ගේ මාපාංකයේ වර්ගයෙන් තමයි අපිට මේක හදන්න වෙන්නේ. මාපාංකයේ වර්ගය සමාන කරන්න පුළුවන් අපිට r ඍණ s ගේම වර්ගයට. ඇයි ඒ? අපි දන්නවා ඍණාගයක වුණත් වර්ගය එන්නේ ධනාගයක් කියලා නේ. ඍණාගයක වුණත් වර්ගයක් එන්නේ ධනාගයක් නිසා අපිට මාපාංකයේ වර්ග කරාම මෙහෙම ලියන්න පුළුවන්. මාපාංක නැතුව. එතකොට මට එනවා r වර්ග ඍණ 2rs ධන s වර්ගය කියලා. ඒ කියන්නේ මොකද්ද? r වර්ග මට මේ දැන් මේක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මොකද අපි දන්නේ මොනවද? අපි දන්නේ r ධනයසුයි rsුයි විතරයි. මට දැන් මෙන්න මේ දීලා තියෙන කෙනාව r ධනයසුයි rsුයි වලින් හදාගන්න එපේ. ඒ නිසා මම මෙහෙම දෙයක් කරනවා. මම මෙතන ලියා ගන්නවා ධන 2rs කියලා. ධන s වර්ගය කියලා. එතකොට මේ ඍණ 2rs හදාගන්න නම් මම ඒක අඩු කරන්න ඕනේ මේ විදිහට. දැන් මට මේක ගන්න පුළුවන් r වර්ග ධන r ධන s ගේ වර්ගය කියලා. එතන මෙයාව ගන්න පුළුවන් r ධන s ගේ වර්ගය විදිහට. එතකොට අපිට ඉතිරි වෙනවා 4rs. මම මේ මොකද්ද කරේ? r ධන s ගෙනුයි rs ගෙනුයි මේ සමීකරණය හදාගත්තා. දැන් අපි r ධන s දන්නවනේ කොල්ලෝ. මොකද්ද r ධන s? k බෙදීම k වර්ග ධන 1 ඍණ 1 නේ. ඍණ k බෙදීම k වර්ග ධන 1 සම්පූර්ණ වර්ගය වෙනවා දැන්. ඍණ 4යි rs කියන්නේ කීයද? rs කියන්නේ ඍණ 1 බෙදීම 4යි k වර්ග ධන 1. ඍණ ධන වෙනවා එතකොට 1 බෙදීම 4යි k වර්ග ධන 1. 4ට 4ත් අපිට ලස්සනට කපලා දාන්න පුළුවන්. එතකොට අපිට එනවා k වර්ග ඍණ k වර්ගය කියන්නේ ධන k වර්ගයමනේ. k වර්ග ධන 1 සම්පූර්ණ වර්ගය ධන 1 බෙදීම k වර්ග ධන 1යි කියලා. හරි. දැන් මම මොකද්ද කරන්නේ? k වර්ග ධන 1 වර්ගය පොදු සාධකයක් ගන්නවා. එතන මොකද වෙන්නේ? මෙතන නම් k වර්ග වෙනවා. මෙතන දැන් 1 k වර්ග ධන 1යිනේ තියෙන්නේ. එහෙනම් අපිට තව k වර්ග ධන 1කින් අපිට මේක වැඩි කරාම ඔන්න ඔහම එනවා. හරි. එතකොට අපිට නා 2යි k වර්ග ධන 1 බෙදීම k වර්ග ධන 1 වර්ගය කියලා මේ කවුද? r ධන s ගේ
sorry r ධන x නේ r ඍණ s ගේ වර්ගය. එතකොට අපිට r ඍණ s ගේ වර්ගයේ මාපාංකය හොයාගන්න නම් මේ දෙපැත්තටම මූලය දාන්න වෙනවා. එහෙනම් r ඍණ s ගේ මාපාංකය අපිට එන ලස්සනට කොහොමද? 2k වර්ගය ධන 1 වර්ග මූලය බෙදීම k වර්ග ධන 1 කියලා. ඕන්න ඒකත් අපි හොයාගත්තා. එතකොට මේකේ වැදගත් දෙයක් තමයි දැන් මෙතන මෙන්න මෙයා අපිට හරි බිඳුවට වඩා වැඩි අගයක්. k වර්ග ධන 1 කියන්නේ බිඳුවට වඩා වැඩි අගයක් නිසා තමයි මට මේකේ මාපාංකය අයින් කරන්න පුළුවන් උනේ. ඇයි ඒ? k වර්ග ධන 1 කියන්නේ නැත්නම් අපිට මේක ධන හෝ ඍණ කියන්න ඕනේ. අපි දන්නවා k වර්ගය කියන්නේ ධන හෝ බිඳුවයි. ඒ වගේම 1 කියන කෙනා ඒතකොට බිඳුවට එකක් එකතු වුණාම ධන අගයක් වෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් මේ කැල ධනයි. ඒක නිසා තමයි අපිට මේ මාපාංකය අයින් කරන්න පුළුවන් උනේ. හරිනේ? ඒ කැලලත් හරි. තව තියනවද? තව එකක් තියෙනවානේ. මේක තමයි පොඩ්ඩක් හිතන්න තියෙන කොටස. y සමානයි x ඝනය ධන 9x වර්ග ධන 3x ධන 1 හා y සමානයි x ඝනය ධන x වර්ග ඍණ x ධන 2 ප්‍රස්ථාරවල ඡේදන ලක්ෂ දෙක අතර තිරස් දුර මූල තුන බෙදීම දෙක බව අපෝහණය කරන්නලු. හරි. අපිට දීලා තියෙන ප්‍රස්ථාර දෙකක්. මොකද්ද ප්‍රස්ථාර දෙක? y සමානයි x ඝනය ධන 9x වර්ග ධන 3x ධන 1 අනිත් එක තමයි x ඝනය ධන x වර්ග ඍණ x ධන 2. හරි. අපි පොඩි කාලෙම ඉගෙන ගන්න දෙයක් තමයි මෙහෙම ප්‍රස්ථාර දෙකක් දුන්නම දැන් අපි මේක ඇත්තටම දන්නේ නැහැ කොහොමද ප්‍රස්ථාරය යන්නේ කියලා. නිකන් හිතන්නකෝ මෙහෙම එකක් එනවා කියලා. ඒක ප්‍රස්ථාරයක් ඔන්න ඔහොම වගේ එනවා. හරි. අනිත් ප්‍රස්ථාරය එනවා දැන් අනිත් එක දැන් අපිට මෙහෙම එකක් තියෙනවානේ. මේකේ ඡේදන ලක්ෂ කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ. ඡේදන ලක්ෂ කීයක් තියෙනවද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? කියන්න බලන්න මොකද්ද ක්‍රමය කියලා. අපිට පුළුවන් මෙන්න මේ සමීකරණ දෙක සමාන කරන්න. ඡේදන ලක්ෂ හොයන්නනේ. ඕක අපි 10 වසරේ ඉඳන් ඉගෙන ගන්න දෙයක්. එහෙනම් අපි මේ සමීකරණ දෙක ලස්සනට සමාන කරමු. සමානයි x ඝනය ධන x වර්ගය ඍණ x ධන 2 කියලා. දැන් මේ x ඝනයට x ඝනය ලස්සනට කැපෙනවා. ඊට පස්සේ අනිත් ඔක්කොම ටික මම මේ පැත්තට ගෙනාම මට එනවා 8x වර්ගය ධන 4x ඍණ 1යි කියලා. සමානයි බිඳුවයි. හරි. දැන් මෙයාගෙන් අපිට තේරෙනවා මෙයා සුළු කරාට පස්සේ අනිවාර්යෙන් උපරිම වෙන්න පුළුවන් ඡේදන ලක්ෂ දෙක. ඒ කියන්නේ x ගියන් 2යි. ඒ කියන්නේ උපරිම මෙයාට තියෙන්න පුළුවන් ඡේදන ලක්ෂ කීයද? ඡේදන ලක්ෂ 2යිනේ. හරි. මම කියන්නම් මෙහෙම දෙයක්. දැන් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? හොයන්න තියෙන්නේ කොල්ලෝ අපෝහණය කරන තිරස් දුර. මේ ඡේදන ලක්ෂ දෙකක් කියලා තියෙනවානේ. ඒක දැක්කේ නෑනේ. ඡේදන ලක්ෂ දෙකක් කියලා කියලා තියෙනවා. හරි. කොහොමද අපිට මේක ඕනේ වෙනවා? එතකොට දැන් අනිත් ප්‍රස්ථාරය අපි කියමුකෝ මේ තියෙන්නේ අපිට දුන්න y සමානයි x ඝනය ධන 9x වර්ගය ධන 3x ධන 1 කියමුකෝ අපි. එතකොට මේ තියෙන්නේ තව ප්‍රස්ථාරයක් මම අදින්නම් මෙහෙම. එන්න බල්ලුත් බුරනවා. මේ ප්‍රස්ථාරය අදින්නම් x ඝනය ධන x වර්ග ඍණ x ධන 2 කියලා. හරි. එතකොට ඡේදන ලක්ෂ දෙක මෙන්න මේ දෙකනේ කොල්ලෝ. හරි. ඡේදන ලක්ෂ දෙක ඔය දෙක. දැන් මම ගන්නම් මෙහෙම. අපි දැන් අර r/s ගේ මාපාංකය හොයාගත්තේ නිකන් නෙමෙයි මේගොල්ලෝ අපිට මේක හොයන්න කිව්වේ. අපි දන්නවා මොකක් හරි ලක්ෂ දෙකක් අතර දුර අපිට ඒ දෙකේ මාපාංකයෙන් ගන්න පුළුවන් නේ. ලක්ෂ දෙකක් නෙමෙයි අපි දැන් අර මේ වගේ දිහම සංකීර්ණ සංඛ්‍යාවල් දිහම ඉගෙන ගන්නවා. කෙලින්ම z ගේ මාපාංකය කියන්නේම දුර කියන එක. හරි. එතන මේ තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ r සහ s ලක්ෂ දෙක අතර දුර. එහෙනම් මම මෙහෙම වැඩක් කරන්නම්. මේ තියෙන ලක්ෂය මම කියන්නම් r කියලා. හරි. එහෙම තිබ්බ එකේ මේ තියෙන ලක්ෂය මම කියන්නම් r ඍණස් නෝනේ මම මේක කියන්නම් r කියලා. මේක කියන්නම් s කියලා. හරි. එතකොට අපිට ඕනේ මෙන්න මේ ටිකනේ. ඒ ටික කියන්නේ කීයද? r ඍණස් ගේ මාපාංකයනේ. මෙන්න මේ දුරනේ අපිට ඕනේ. nice. එහෙනම් කොහොමද මේක කරන්නේ? එතකොට දැන් අපිට පුළුවන් දැන් මෙතන මෙහෙම r ඍණස් ගේ මාපාංකය කියන්නේ මේක එහෙම නෙවෙයි. හොඳේ මේ දිග එහෙම නෙවෙයි. කියන්නේ මේ ප්‍රස්ථාරය දැන් මෙහෙම ස්ලක්ෂ තිබ්බොත් මෙන්න මේ දිග තමයි r/s ගේ මාපාංකය එන්නේ. හරි. මෙහෙම තිබ්බොත් මෙහෙම දිගක් එන්නේ. හරිද? එතකොට ඒක තමයි මෙහෙම ලියනවා r/s ගේ මාපාංකය. දැන් මම මොකද්ද කරන්න යන්නේ? මේක අපේ කලින් සමීකරණයට සමාන කරනවා. දැන් මේ r/s r සහ s කියලා ආවේ කවුද? r සහ s කියලා ආවේ මෙයානේ. කියන්නේ මෙයාගේ නේ අර
x අක්ෂ දෙක කියන්නේ මෙයාගේ x තියෙන අගයන් දෙකනේ r සහ s කියන්නේ නේ. වුණේද? ඔව්. මේ hx ගේ x තියෙන අගයන් දෙක තමයි r සහ s කියන්නේ. හරි. එතකොට මම දැන් කරන්නේ මොකද්ද? මේ අපිට ආපු සමීකරණය මම සමාන කරනවා අර hx ට. let මොකද්ද කියන්නේ? let hx සමානයි 8x වර්ගයේ ධන 4x වෙන එක. හරි. hx ට ආපු සමීකරණය මොකද්ද? hx ට ආවේ මොකද්ද කොහමද ගන්නේ? hx ට මේක 4k වර්ග ධන 1 x වර්ග ධන 4kx වෙන එක. 4k වර්ග ධන 1 x වර්ගය ඍණ 4 ධන 4kx ඍණ 1 සමානයි 8x වර්ග ධන 4x ඍණ 1. හරි. එතකොට ඒකේ rs පොයින්ට් එක හොයන්න නම් අපි දැන් k දණන් ඉන්න බෑනේ. එහෙනම් අපි k හොයමු. මම x වර්ගය ආශ්‍රයෙන් k හොයන්න යනවා දැන්. එතකොට මට එනවා 4k වර්ග ධන 1 සමානයි 8යි කියලා. එතකොට එනවා මට k වර්ග ධන 1 සමානයි 2යි කියලා. එතකොට මට එනවා k සමානයි කීයද? 2 ඍණ 1 වර්ගමූලය. ඒ කියන්නේ 1 වර්ගමූලය. ධන හෝ ඍණ 1යිනේ. ඒ වගේම මම x ගේ ආශ්‍රයෙන් හෙව්වොත් එහෙම මට එනවා 4k සමානයි 4යි කියලා. එහෙනම් k සමාන 1යි කියලා. එහෙනම් මේ දෙකටම ගැලපෙන්න නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? k සමාන 1ක් වෙන්න ඕනේ නේ. හරි. ඔන්න එහෙනම් අපි k ගේ අගය හොයාගත්තා. k ගේ අගය 1යි නම් එතකොට මට r ඍණ s ගේ මාපාංකය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපෙන් අහලා දෙන දුරනේ. එතකොට ඡේදන ලක්ෂ දෙක මේ තව දෙයක්. දැන් මේ තියෙන්නේ දැන් මේ ඡේදන ලක්ෂ දෙක හොයාගත්තේ. ඒතර මෙන්න මේ සමීකරණේ මේ ප්‍රස්ථාරය තියෙන්නේ. මේ ප්‍රස්ථාරේ යන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂ හරහා. අපි හොයාගන්න ප්‍රස්ථාරෙත් මෙන්න මෙයත්. හරි. එයා යන්නේ මේ ඡේදන ලක්ෂ හරහා. ඒ දෙකනේ මේ තියෙන්නේ. ඒ ඡේදන ලක්ෂ දෙක තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් k සමාන 1යිනේ. දැන් මේ k සමාන 1 මම මොකද කරන්නේ? අර දුර එහෙම නැත්නම් ඡේදන ලක්ෂ දෙක අතර දුර සමාන කරනවා r ඍණ s ගේ මාපාංකයට. r ඍණ s ගේ මාපාංකය කියන්නේ කීයද? 2k වර්ග ධන 1 බෙදීම k වර්ග ධන 1. 2k වර්ග ධන 1 වර්ගමූලය බෙදීම k වර්ග ධන 1. එතකොට k කියන්නේ 1යිනේ. එහෙනම් උඩ එනවා 2යි 1යි 3යි කියලා. යට එනවා 1යි 1යි 2යි කියලා. ඕක නේද පෙන්වන්න තිබ්බේ? ඔව්. මේ කෑල්ල නම් ටිකක් හිතන්න තියෙන කෑල්ල. අර උඩ කෑල්ල ඕනේ කෙනෙක්ට වගේ හදා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ හම්බෙමු.